වේග පන්දු යමන ක්‍රීඩකයා සුදා පන්දුවේ මෙසදා ඔවයි කඳවා ගන්නේ. තමගේ ආන්තර පැමි දිනා පන්දුවක් පහරක් කළ කරනවා සාතික පහරක් නොවේ. පිටිකරුවගේ පිට පරෙන් කෙලිම ඇදියනවා. කරුවක් ක්‍රීඩකයා සරකුව පන්දුව නවතා ගන්නවා. ඒ තමයි ලකුණ සඳහා තාමත් අපට දකින්නේ නැහැ. දායක ක්‍රීඩා හිතබදුනේ ලකුණු සංඛ්‍යාව ප්‍රධාන විශ්ම මතනේ පිටියෙන් තමයි පන්දු ඇදී ගියේ. කෙසේ බලමු. ලකුණු දෙකක් වශයෙන් රියාස්ගේ නායකත්වයක් තුළ මේ කණාම සැලසුමයි මා දකින්නේ. දායක ක්‍රීඩා හිතබදුනි මේ පන්දු යමන්න තමගේ ආන්තර පැමිණි වේගය වැඩි කරමින් දිනා පන්දුවක් පාරක් කරනවා. මාත් තාමත් අපූර්ව පන්දුවක් පළදායි පන්දුවක් තාමත් අපූර්වයි පන්දුවේදී ඒ චමත්කාරයි මා දකින්නේ. දායක ක්‍රීඩා හිතබදුනේ අසන්නනේ නරමාන්නනේ අපි දකින්නවා මේ තරග මාලාව සජීවී විකාශය ලබා දෙන්නේ ඔබේම ආදර සුන්දර මිනිසා බවට පත්වුණු කෙටි කාලය තුළදී තමන්ගේ ප්‍රවර්ධනය කරා ගිය කලාවෙන් එකතු වුණු ඉතාමත් රස්ලාන් මහතාවත් මා සිපක් කෙරෙදුයි. දායක ක්‍රීඩා හිතබදුනේ මේ පන්දු යවන්න තම ගාන්තර පැමිණි පන්දුවේ මෙස්දා මද ඕලාන්තේ සිට සබ්‍රී කැදවා තිබෙන්නේ. කලක් ටියසි කනාව වැඳගත් ක්‍රීඩකයෙක් තමයි නායකත්වය දරු ක්‍රීඩකයෙක් මම සබ්‍රී කුරුණෑගල ලක්දාස් මහාවිද්‍යාලයේ තමන්ගේ අධ්‍යාපනය සහ හදාගත්තා. මම සබ්‍රී ඔවයි කඳවා ගන්නේ. ලකුණු සංඛ්‍යාව ලකුණු දෙකයි වෙනසක් බවට පත් වෙන්නේ නැහැ. රිෆාසුත් මන්තරේ ලක්දාස් විද්‍යාලය තමයි තමන්ගේ අධ්‍යාපනය හදාගන්නේ. කෙසේ බලමු. දායක ක්‍රීඩා හිතබදුනේ මේ ක්‍රීඩා පිටිය පිටිකරුවන්ගේ පාරාදේශයක් කිව්වොත් මා නිවැරදි සෑම දිශාවක් තුදීම ලකුණු සපුරා ගැනීමට හැකියාවක් තිබෙනවා. කෙසේ බලමු. තමන්ගේ ආන්තර පැවි සබ්‍රී දිනා පාන්දුවක් පාරක් කළ කරනවා. පිටිකුරකදාරේදී පන්දුව වයිලාන් අතරයි පන්දුව ඇදියනේ. පාස් එක් ලකුණයි. ඒ ලකුණ සමග මොනක සංඛ්‍යා එකතු වන්නේ ලකුණු 3 දක්වා. දායක ක්‍රීඩා හිතබදුනේ ඔබ දන්නා බෙහෙර බන්ද් ඉතිහාසය තුලදී ප්‍රථම වතාව LED අරහා මේ තරග මාලාව සියලුම දසුන් තිරයට එකතු වෙලා තිබෙන ආකාරයයි මා දකින්නේ. කෙසේ බලමු. නැවතත් සබ්බි තම ගාන්තර පැමිණි පන්දුවේ මෙසදා ලන් ආන් සහ ඩීප් සහ කොන ආන්තේ ක්‍රීඩකින් දෙපළක් රඳවාගෙනයි මේ ක්‍රීඩකයා සමත් වෙන්නේ. පන්දුවේ මෙසදා මම සබ්බි දිනා පන්දුවක් අරපාරක් කරනවා. පන්දුව පුල් කිරීමක් මහතේ තාමත් රූපන දැන් දර්ශන වෙනවා. ලකුණු 6කින් ප්‍රධාන විශ්ව තේනුක මහතා ඒ සංඥා ලබා දෙන්නේ. ඒ අනුව ප්‍රථම පන්දු වාරය නිමාවට පත් වෙන විට ලකුණු සංඛ්‍යාව ලකුණු 9යි. HS group கணாம லக்குப்பொரு லக்கு 9යි. முதல் ஓவர் முடிவிலே 9 ஓட்டங்கள் மாத்திரமே பெற்றுக்கொண்டு இருக்கின்றார்கள். மத லக்கு 9යි ලබා සිටින්නේ HF group කණාම. කෙසේ බලමු. HA සම ව්‍යාපාර කණාම තම හොඳින් තරග මාලාව තුලදී වොන් යන ආකාරයි මා දකින්නේ. කෙසේ බලමු. නැවතත් තමගේ ආන්තර පැමිණි පන්දියර් ක්‍රීඩකයා තමක් කෙමෙන් ගමක් කර ආකාරය ක්‍රීඩා පිටිය මා ඔබට සඳහන් කරයි. පිටිකරුවන්ගේ පාරාදීසයයි සෑම දිශාවක් තුදීම ලකුණු සපුරා ගැනීමට හැකියාවක් තිබෙන රමණීය ක්‍රීඩා පිටියයි. මේ ක්‍රීඩා පිටිය ප්‍රධාන අනුග්‍රහ දක්වන්නේ ඔබ දන්නා HA විදේශ ආයතන ගරු අධිපති හජ් මහතා. එවැගේම සමානුග්‍රහ දක්වන්නේ ක්විට් රාජ්‍ය ජීවත් වෙන රයිස් මහතා. එවැගේම ඔබ දන්නා තිලකවර්ධන ටෙක්ස්ටයිල් ආයතනයේ නියමුවා බවට පත් වෙන මහේස් මහතා. ඔබ සිල් දිනාවත් අප සිපක් කෙරෙදුයි. දිනා පන්දුවක් අරක් කියලා කරනවා. මා හිතන්නේ පන්දු රකින්න අනිස්ථානයේදී මේ පන්දු රකින්නන්ට හැකියාවක් නැහැ. බද ඔබ සහාය ලබා දිය යුතුයි. ඒ ලකුණු දෙක සමග මොකක් සංඛ්‍යාවට එකතු වන්නේ 11 වෙනි ලකුණයි වාර්තා වෙන්නේ. ඔදායබ ක්‍රීඩා හිතබදුනි කඩු රකින්න අවශ්‍යයෙන් කඩු ගන්නේ ඉන්ෂාෆ් වයිම යුනයිටඩ් කණ්ඩායමේ කලක් නායකත්වයේ දරු ක්‍රීඩකෙක් අපුරු පිටිකරුවෙක් සෑල් පන්දු ශේෂ්ත්‍රය තුලදී මතනේ වයින් පළාතේ තුල තාම නැගියනු ක්‍රීඩාබාරයි කලක් පත් වුණා. ඔය තමයි කඩු රකින්න අවශ්‍යයෙන් කඩු කරන්නේ. මේ තරග මාලාවට මේ අනුග්‍රහ දක්වන සියලුම දෙනාට මාව දෙනුවක් කළා ෆර්හාන් මහතා. විශේෂයෙන්ම ඉතමාව මා සිපක් කෙරෙදුයි. මෙන්න පන්දු යමන්නා තමගේ ආන්තර පැමිණි ප්‍රධාන විශ්ව තේනක මහතා පසු කරමින් දිනා පන්දුවක් පාතේ පායිනින් දිසනට පන්දුවක් වයිට් පන්දුවක් වේ යුතුයි. ඒ වයිට් පන්දුව සමග මොනක සංඛ්‍යාවකට තුවන්නේ 12 වෙනි ලකුණ. මම දැක්කා මෙතන පෙර තරඟයේදී මට ටීක්ෂණගේ ප්‍රතිහාරමය අප ලැබුණ ආරංචිය ටීක්ෂණ මේ ක්‍රීඩා පිටියේ නිවසක් වගේ. ඔය පහරක් කියලා කරනවා ලංකාවට ඉතාම
මාතනේ දර්ශන වෙන්නේ නැහැ උඩ පාන්දුව ගතින් ගිල යනවා. ඒ සමග ලොකු සංඛ්‍යාවක් තුවන්නේ 14 වෙනි ලකුණ සමාන ලකුණු 13යි. අපරාධිස්වා දෙමළ පන්දුවාරයේ තුලදී නාටත් තමගාන්තර පෙමිඩි දිනා පාන්දුවක් පහරක් එලකිනවා පිටේ කොනක දාරවේදී පාන්දුව ඇදියාල පිට පාස් 1 ලකුණයි. ඒක තුවන්නේ 14 වෙනි ලකුණ. මිනිත් පෙර තරංගයේදී දුලා සඳරුවන් සඳහන් කළා ලකුණු 49 කියලා කියයි ප්‍රතිවාදය කින් කණ්ඩායම සහ ප්‍රතිවාදය අතරයි තරංගේ පැවතුනේ. කෙසේ අබලමින් තවත් පහරක් එලකිනවා පසුපාදේ ලකුණු 4ක් වේදී ලවණන් කලාපින්. ඒ සමග මොනක සංඛ්‍යාව එකතු වන්නේ 18 වෙනි ලකුණයි වාර්තා වෙන්නේ. උදාබ ක්‍රීඩා හිතපොතුනේ අස්ස නරමාන්නනේ බේරබන්ද ක්‍රිකට් තරගමාලාව සහ නැත්නම් විසඳන කරන බේරබන්ද ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගමාලාවයි මේ පාතු ලබන. දිනා පාන්දුවක් පාරක් කෙරකනවා පාන්දු උඩ පාන්දුවක් ක්‍රීඩා දෙපළක් පැමිණෙනවා. මායිතන උඩ පාන්දුව ගිලියන අක්කරේ මා දකින්නේ උදාබ ක්‍රීඩා හිතපොතුනේ මේ ක්‍රිකට් ක්‍රීඩාවේ තුලදී විචාරකයන් මතය තමයි catches win the matches. උඩ පාන්දුව ගිලියන එතෙන් සිට පිටිකරුවා යම් ගහනට පැමිණෙනවා. මාතේ ක්‍රීඩාලු හිතවතුනේ මේ තමයි ඔබ යවා යුතුයි පන්දුවේදී සහාය පන්දු රකින්නන්ගේ සහාය වේ යුතුයි. එනවයි යම් ස්ථාන පත්වානේ ඒ අනුව පන්දු වාර දෙකක් අවසානයේදී ලකුණු සංඛ්‍යාවට එකතු වන්නේ ලකුණු 18යි. කෙසේ බලමු තුන්වෙනි පන්දු වාරයේ අපරාධී සිටින්නේ. මෙම තරගමාලාව අප ලැබුණු ආරංචිය තමයි රිස්ලාන් මහතා ප්‍රමුඛත් පරහන්ගේ සහාය එකතුව මේ තරගමාලාව කෙටි කාලයක් තුළදී මොවුන්ට මේ රාත්‍රී ආකාරයෙන් තරගේ පැවැත්මට වරම් ලැබුණා. විශේෂයෙන්ම වයන් පළාතේ ඇතුගලට ඒ නෑකම් කියන මත විශේෂයෙන්ම මැතිවරණ බල ප්‍රදේශයටයි මොවුන් නෑකම් කියන්නේ. කෙසේ බලමු. මෙන්න පන්දු යවන්න. තුන්වෙනි පන්දු වාරයේ වීම සඳහා කැඳවා ගන්නේ හාදිල් දිලා පාන්දුවා පාරක් කරකවා සාතක පහරක් නොවේ පිටෝකේ පරවෙන් කෙලිම පන්දුව ඇදී යනවා. කරුවක් කිඩික ඇසුර කරගෙන පන්දුව හානි සිදුවන්නේ නැහැ. මා දන්නා තරමට මේ රිෆාසරි ක්‍රීඩකයන් 1.7යි නිල ජේසිඩයි නැයකම් කියන්නේ මාතනේ මෙත වක්වානු කාලෙදී පාරක් කරකවා මාතනේ ෆුල් කිරීමක් කරන්නේ 1 ලකුණක්ද තාම අපට ලැබෙන්නේ නැහැ. 1 ලකුණයි ලැබෙන්නේ. ඒ ලකුණ සමග ලකුණු සංඛ්‍යාව එකතු වන්නේ 19 වෙනි ලකුණයි වාර්තා වෙන්නේ. උදාබ ක්‍රීඩා හිතපොතුනේ අස්සන්නේ නරමාන්නනේ බේරබන්ද ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගමාලාව 2025 වර්ෂයේ පැවතු ලබන මේ කුළුඳුල් තරගමාලාව ඉනා පාන්දුවක් පහරක් එලකරනවා. මට ඉක්මන ලකුණ ප්‍රතිමාරුවක් මේ විශේෂ ආරාධනාව මේ තරගමාලාවේ ප්‍රධාන කතිකාව වඩපත් වෙන්නේ පර්හාන් මහතා. ඔබතුමාටයි ආරාධනාව ප්‍රධාන වේදිකාවට රස්ලාන් මහතාව හමුවන්න. මේ තරගමාලාව තුලදී ඔබ දැක්කා මේ ප්‍රථම තරඟෙදී දුලා සඳරුවන් සඳහන් කරා වාතනේ IPL තරගමාලාව තාවකාලික නවතා තිබෙන ආකාරය විශේෂයෙන්ම අප සිපක් කෙරෙදී මට සඳරුවන් කියපු සිල්ම් වචන ඒකාන්තයි. නිරන්තරයෙන්ම අප සමගියයි සංවිධාව විශේෂ රටවල් දෙක අතරදී හිදුවීම විය යුතුයි නොව බවයි අප ප්‍රාර්ථනාව නිරන්තරයෙන්ම. ඒ තමයි මිනිසාටයි ඒ සිදුවන්නේ ජීවිත කරා. නමුත් අපි බලාපොරොත්තු වෙන්නේ ලෝකෙ මිනිසා ජීවත් විය යුතුයි විශේෂයෙන්ම සාමකාමීව. කෙසේ බලමු. මේ පන්දු යවන්න තමලාන්තර පැමිණි දිනා පාන්දුවක් හොඳ පාන්දුවක් අපසු පැමිණීමක් මා දකින්නේ මම තම ආරම්භ වෙනවා. ඔව් මම හිතන්නේ වයමට මේ ක්‍රීඩා අපිට පැමිණෙන්නේ ප්‍රථම වතාව විශේෂයෙන්ම ශ්‍රී ලංකා දීපිය තුලදී මේ නැගියන විශ්ලේෂණ කරන මේ නිවේදික අතරදී මම ආදර කරනවා සෑලි පන්දු ශේෂ්ත්‍රය තුලදී කුරුවිට අයියා ලැක්සි අයියා එවැගේම නිස්මි මේ කාලේ ඉන්දියාවට ඊයේ මාධ්‍යම රාත්‍රියේදී පිටතට ගියා සුපර්ස් කණ්ඩායම. අද හෙට අවස 6:30 තරඟ ආරම්භ කරනවා සුපර්ස් කණ්ඩායම. දැන් ඉන්දියාවේ රැඳී සිටිනවා මම නිස්මි මහත්මයි මේ තරගමාලාව විස්තර කතේ ලබා දෙන්නේ. එවැගේම අපි දකිනවා මම ආෆිස් මහතා ආෆිස් මොහමඩ් ඔබ දන්නවා මහතා දකුණු පළාතෙන් උපත ලබා ගත්තා. ඔහු ගිය මාසෙ මට හමු වුණා මිනුවන්කට ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගමාලාවේ. එවැගේම මේ දුරා සඳරුවානුත් ඊටම ආස කියන හඬයි අප දකින්නේ. ලකුණු සංඛ්‍යාව ලකුණු 21යි. කෙසේ බලමු. Zion Lions කණ්ඩායමේ නායකතුමා සහ අනාස් ස්මාර්ට් ටේලර්. අනාස් ඔබටයි ආරාධනාව.
අපගේ ගෞරවනීය ආරාධනාව අරුස් මෞලවි තුමාණන්ටයි ලකුණු 20 ලකුණු 27යි අරුස් මෞලවි ඔබතුමාටයි ආරාධනාව කාසිය වාසිර යාමට මාතනේ වේගමත් පහරක් දර්ශනයයි අලක්කාරයි ඩීප් වීඩියෝ කලාපට ඒ සමග ලොකු සංඛ්‍යාව එකතු වන්නේ ලකුණු 33 දක්වා බෙහෙරබන්ද මුස්ලිම් මහා පල්ලියේ දායක සභාවේ ලේකම් ධූරිය ඔබ වන අරුස් මෞලවිතුමායි මේ ස්ථානට සම්ප්‍රාප්ත වෙන්නේ ඉතුමාගේ සුර අතින් ඒ කාසිය වාසිය ලබා දීමට මේ තත්ත්වෙ කියන විට මිට පෙර පන්දු පහර තාම දර්ශනීය ආකාරයෙන් ඒ ලකුණු 6 ලබා ගන්නවා මම රෙෆාස් ඒ සමග වැටිදින කණ්ඩායමට නව ජීවයක් එක්කලා දෙනවා ලකුණු 33 දක්වා ඔදාය බක්කඩ හිතපොතුනි නැවත දිනා පන්දු දෙවන back to back 6 මත හොඳින් ඒ පන්දු පහර දෙවන 6 පාර ලකුණු 39යි මාතනේ ප්‍රථම තරංගෙදී අපි දැක්කා ලකුණු 49 වාර්තා වෙනවා ලකුණු දැන් 49 39යි රියාස්ගේ නායකත්වයක් තුල HA සමූහ ව්‍යාපාර කණ්ඩායම විදේශ රැකියා ආයතනයේ ප්‍රමුඛයා බවට පත්වෙන්නේ වයන් පළාතේ පමණක් නොව ශ්‍රී ලංකා දීපයෙන් එපිට දේශවල ජීවත් වෙන ජනතාව ඔබ ආදරය කරන ඒ සුන්දර මිනිසා තමයි හජ් මහතා කෙසේ බලමු තමාගේ ආන්තර පැමිණ දිනා පාන්දුව පාරක් කියලා කරනවා සාතක පාරක් නොවේ මාතේ පිටපයි කෙලිම පාන්දු ඇදියනවා කරුවක් කඩකියා ඉන්චාප් රැක ගන්නවා හානියක් සිදුවන්නේ නැහැ දායකකඩ හිතවතුනි කෙසේ බලමු තමක් ක්‍රමෙන් මේ තරගමාලාවේදී බෙහෙරබන්ද ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගමාලාව දිනා පාන්දුවක් තවත් අපූර්ව පහරක් මේ ෆුල්ටොස් පන්දුරවයි පන්දු පහර එළවානේ ඒ සමග මොලක සංඛ්‍යාව ලකුණු 45 දක්වයි ඒකතු වන්නේ ඒ ලකුණු 6 සමග උදායබකඩ හිතවතුනි මෙම තරගමාලාව සඳහා අනුග්‍රහපාත සිය දිනානම ස්තුතිය පොද කරමින් නැවතත් මගේ ආසනයේ වෙනසක් සිදු කරලා ගන්නවා මා ඊටම ගෞරවයෙන් ආරාධනා කරනවා ඒ කතර ගෙවා පැමිණි ඒ සහාය ලබා දෙන මේ කාලය තුලදී ඔබ දන්නවා මේ සහැල් පන්දු තරගාවලියට ඉන්සා ප්‍රථම පන්දුවටම පහරක් කෙල කරමින් එක් ලකුණක් හිමි කර ගන්නට සමත්කම් දක්වනවා ලකුණු ලබා ගැනීම ආරම්භ කරනවා ප්‍රේක්ෂකයාලෝලි මිදුපුතුනේ ලකුණු සංඛ්‍යාව ලකුණු එකක් ලෙසයි දැක්වෙන්නේ දිවෙනවා පන්දු යෑම සඳහා සියම් දක්වනත් මද මේක පන්දු යවනා එවර රයිට් අමෝද විකට් ආකාරයෙන් දිවයිත් යොමු කරන ලද පන්දුවට පහරක් කෙල කරනවා පළ රහිත පන්දු පහරක් උඩ පන්දුවක් ලෙසයි පන්දු ඇදීගේ සුරකිව රැක ගන්නට සමත්කම් දක්වනවා සමගම පන්දුවට පහර දෙන එන්නයි බ්‍රදර්ස් කණ්ඩායමේ ප්‍රථම කඩුල්ල බිඳ වැටෙනවා ලකුණු සංඛ්‍යාව ලකුණු 1යි ප්‍රේක්ෂකයාලෝලි මිදුපුතුනි සියාන් සාර්ථක ප්‍රතිඵල තම කණ්ඩායමට අත් කර දෙන්නට සමත්කම් දක්වනවා මේ විට මුල් පන්දු දෙක තුලදී නවක පිටිකරුවා ලෙස ආදිල් ක්‍රීඩා පිටියට සම්බන්ධ වන ක්‍රීඩකයා ප්‍රේක්ෂකයාලෝලි මිදුපුතුනි නම්බර 3 පිටිකරුවා ලෙසයි ආදිල් ක්‍රීඩා පිටියට සම්බන්ධ වන්නේ පැහැදිලිවම ආදිල්ට දැඩි වගකීමක් පැවර තිබෙනවා අනිස්සක වශයෙන්ම මන්ද තම කණ්ඩායමේ ආරම්භක පිටිකරුවා ලකුණු නොලබා ක්‍රීඩා පිටියෙන් ඉවත් වූ ප්‍රේක්ෂකයාලෝලි මිදුපුතුනි තිබෙනවා දක්වනත් මද වේග පන්දු යවන ඇවර සියාම් වේගයේ වැඩි කරමින් ක්‍රියාත්මක කළද පන්දුව කෙසේ වෙතත් පිට ඉන්න හැර යන පන්දුවක් ලෙසයි සන්ටෝන් වනේ ප්‍රේක්ෂකයාලෝලි මිදුපුතුනි ප්‍රධාන විනිශ්චයවරයා හැටියට කටයුතු කරනවා ඔබ පුරවරයට නැකම් කියලාද විනිශ්චයකාරවරයා ප්‍රේක්ෂකයාලෝලි මිදුපුතුනි අතුගල් පුරවරයෙන් ශ්‍රී ලාංකීය සෑහළු පන්දු ක්‍රිකට් ක්‍රීඩාවට දායාදු දක්ෂ විනිශ්චයකාරවරයා රුචිර නලින් මහතා එවැගේම පැති විනිශ්චයකාරවරයා හැටියට කටයුතු කරනවා ප්‍රේක්ෂකයාලෝලි මිදුපුතුනි සචිත් තේනුවල මහතා කෑගල්ල පුරවරයෙන් ලාංකීය සෑහළු පන්දු ක්‍රිකට් විස්තර විනිසුරු කල්ලියට දායාදු ආදරණීය විනිශ්චයකාරවරයා ප්‍රේක්ෂකයාලෝලි මිදුපුතුනි එවැගේම මේ තරගමාලාවේ විනිශ්චය කටයුතු ගෙනෙන්නට සම්බන්ධ වී සිටිනවා නීල් වල්පොල මහතා වර්තමානයේ ශ්‍රී ලංකාවේ සිටින ජනප්‍රියම විනිශ්චයකාරවරයා ප්‍රේක්ෂකයාලෝලි මිදුපුතුනි දක්ෂ විනිශ්චයවරුන් තිදෙනෙක් සම්බන්ධ කර තිබෙනවා මේ තරගමාලාව සඳහා මෙහි සංවිධායක මණ්ඩලය දිවෙනවා පන්දු යෑම සඳහා සියම් දක්වනත් මද වේග පන්දු යවන්න එවරත් සියම් වයිට් පන්දුවක් යොමු කරන ලැබුවේ ප්‍රේක්ෂකයාලෝලි මිදුපුතුනි තවත් එක් ලකුණක් හිමි වෙනවා ලකුණත් සමග මුල් ලකුණු සංඛ්‍යාව
ලකුණු 4ක් දක්වා ඉහළ යනවා මේ වන විට පන්දුවට පහර දෙන එන්නයි බ්‍රදර්ස් කණ්ඩායමේ ලකුණු පුරුව. නැවතත් සියම් දිවෙනවා. ආදිල් හමුවේ මිලංග පන්දු යොමු කරන්නට එවරයිතාමත් හොඳ පන්දුවක් සියම් යොමු කරන ලැබුවේ ගුඩ් ලෙන්ති පන්දුව පතිත කරමින් මැනමින් යොමු කරා ප්‍රේක්ෂකඩාලෝලි මිදුපුතුනි පිටේ දවට්ටා ගන්නට හැකියාවක් නැහැ. ආදිල් සම්පූර්ණයෙන්ම පරාජයට පත් කරාට සමත්කම් දක්වනවා. එම පන්දුව තුළදී ඉතාමත් හොඳ පන්දුවක් ප්‍රේක්ෂකඩාලෝලි මිදුපුතුනි යොමු කරන ලැබුවේ දක්වනත් මතබේග පන්දු යවන ක්‍රීඩකයා සියම් නැවතත් සූදානම් තම සීමාවේ සිට මිලංග පන්දු යොමු කිරීම සඳහා තිබෙනවා. දක්වනත් මතබේග පන්දු යවන එවර ඉතාමත් හොඳ පන්දුවක් බ්ලොක් ගෝල් එක තුලටයි පන්දුව පතිත කරන ලැබුවේ. ඉක්ුත් පන්දුව ගුඩ්ලෙන්ති පන්දුව පතිත කරන ලැබුවා. මේ පන්දුව බ්ලොක් ගෝල් එක තුලට පන්දුව පතිත කරන්නට සමත්කම් දක්වා ප්‍රේක්ෂකඩාලෝලි මිදුපුතුනි ඉතාමත් හොඳ පන්දුවක් යොමු කරන ලැබුවේ. ප්‍රථම පන්දු වාරේ නිමාව දක්වන විට ලකුණු සංඛ්‍යාව ලකුණු 4යි කඩොල්ලක් පිටවැටි පන්දුවට පහර දෙන එන්නයි බ්‍රදර්ස් කණ්ඩායමේ ලකුණු පුරුව. ඔවුන් තරගයේ චක්‍රාණය කරන්නට නම් ලකුණු 46ක ඉලක්කයක් හඹා යමින් තිබෙන්නේ ප්‍රේක්ෂකඩාලෝලි මිදුපුතුනි. ප්‍රථම පන්දු වාරය සියම් එච්.ඒ. ගෲප් කණ්ඩායමට වාසිදායක පන්දු වාරයක් ක්‍රීඩා පිටිය තුල ක්‍රියාත්මක කරන්නට සමත්කම් දක්වා ප්‍රේක්ෂකඩාලෝලි මිදුපුතුනි නිසක වශයෙන්ම සාර්ථක පන්දු වාරයක් නිමා කර දුන්නේ. ආරම්භක පන්දු යවන සියම් ප්‍රේක්ෂකඩාලෝලි මිදුපුතුනි මෙවැනි ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගමාලා තුලින් නිසක වශයෙන්ම හැකියාව ලැබෙනවා. ඔබ ගම් ප්‍රදේශයේ දක්ෂ ක්‍රීඩකීන්ට මහත් තෝතැන්නක් ලෙස මේ තරගමාලාව අවිවාදින්ම හඳුන්වා දීමට හැකියාවක් තිබෙනවා ප්‍රේක්ෂකඩාලෝලි මිදුපුතුනි. වර්තමානයේ තුල ඉන්දියාවේ ක්‍රිකට් තිබෙන තැන අද තිබෙන තැනට මාත්‍යා ලුවේ ඉන්දියන් ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගමාලාව ප්‍රේක්ෂකඩාලෝලි මිදුපුතුනි නිසක වශයෙන්ම මේ ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගමාලා අතිශයම වැදගත් වෙනවා ප්‍රේක්ෂකඩාලෝලි මිදුපුතුනි. මේ ලාබාල ක්‍රීඩකීන්ට ඉදිරිය තුල ශ්‍රී ලංකාව ජය ගන්නට ඉදිරිය තුල ක්‍රිකට් ක්‍රීඩාව තුලින් ලෝකයේ ජය ගන්නට බොහෝ දෙනාට මාත්‍යා ලනවා ප්‍රේක්ෂකඩාලෝලි මිදුපුතුනි. වර්තමානයේ තුල ශ්‍රී ලංකයේ සැහැල්ලු පන්දු ක්‍රිකට් ක්‍රීඩාව දෙස අවධානය යොමු කරන විට වැඩි වශයෙන්ම ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගමාලා පිළිබඳව කතා කරන විට කුරුණෑගල දිස්ත්‍රික්කය ඒට ප්‍රමුඛ ස්ථානයක් හිමිවෙනවා ප්‍රේක්ෂකඩාලෝලි මිදුපුතුනි. එය කුරුණෑගල දිස්ත්‍රික්කය පිළිබඳව කතා කරන විට ඒ ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගමාලා තුලින් බිහි වූ ක්‍රීඩකයන් දෙස අවධානය යොමු කරන විට වර්තමානයේ තුල ශ්‍රී ලංකාවේ ජනප්‍රිය ක්‍රීඩකයන් බොහොමයක් කුරුණෑගල දිස්ත්‍රික්කයට නැකම් කියලාද කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් බිහි වූ ක්‍රීඩකයන් ලෙස අවිවාදින්ම හඳුන්වා දීමට හැකියාවක් තිබෙනවා ප්‍රේක්ෂකඩාලෝලි මිදුපුතුනි. ලකුණු සංඛ්‍යාව ලකුණු 5යි දෙවන කඩුල්ල බිඳ වැටෙන විට දැවි යන පිතිකරුවා ආදිල් ඕඩද සාර්ථක ඉනිමක් ගොඩනගන්නට හැකියාව නැහැ ප්‍රේක්ෂකඩාලෝලි මිදුපුතුනි. එන්නයි බ්‍රදර්ස් කණ්ඩායම වෙනුවෙන් අජ් දෙවන පන්දු වාරයේ ක්‍රියාත්මක කිරීම සඳහා කැඳවා තිබෙන ක්‍රීඩකයා ප්‍රේක්ෂකඩාලෝලි මිදුපුතුනි. දිවෙනවා සබ්රි හමුවේ ඊළඟ පන්දු යොමු කරන්නට එවර ඉතාමත් හොඳ පන්දුවක් යොමු කරන ලැබුවේ අජ් දකුණ ති මද වේගෙන් පන්දු යවන ක්‍රීඩකයා ප්‍රේක්ෂකඩාලෝලි මිදුපුතුනි 2025 බේරබැන්ද ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගමාලාව සාර්ථක කරගන්නට සාක්ෂාත් කරගන්නට ප්‍රේක්ෂකඩාලෝලි මිදුපුතුනි සිය ප්‍රධාන අනුග්‍රහය දායකත්වයේද එකතු කර තිබෙනවා ප්‍රේක්ෂකඩාලෝලි මිදුපුතුනි. එච්.ඒ. ගෲප් ආයතනයේ අධිපතිතුමාන් ඔබට බෙහෙවින් ස්තුතිවන්ත වන අනිසික වශයෙන්ම බේරබැන්ද ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගමාලාව වර්ණවත් කරන්නට ඔබ අනුග්‍රහය දායකත්වය ලබා දීම සම්බන්ධව නිසික වශයෙන්ම ඔබ වැනි රත්තරන් හදවත් ඇති ඉස්තරම් මිනිස්සුන් නිසාවෙන් මේ තරගමාලාව අති සාර්ථක ලෙස දිවා රාත්‍රී ක්‍රිකට් තරගමාලාවක් ලෙස මේ සංවිධායක මණ්ඩලයට සාර්ථක කරගන්නට හැකියාව ලැබුණේ ප්‍රේක්ෂකඩාලෝලි මිදුපුතුනි. නිසක වශයෙන්ම අන් අයගේ සතුට වෙනුවෙන් තම පෞද්ගලික ධනය පියපැහැදන් කරන්නටත් රත්තරන් හදවතක් තිබිය යුතුයි. තිබෙනවා හජ් එවැනි රත්තරන් හදවතක් ඇති උතුම් මිනිසෙක් ප්‍රේක්ෂකඩාලෝලි මිදුපුතුනි. එවර හජ් හමුවේ පහරක් එලකනවා හජ් ක්‍රීඩා කරන විට
තරමක් මගේ මතකාවාච්ච නිවනවා අපේ ක්‍රඩාලවල මිතුපුතුනි නව ශ්‍රීලන්ත කණ්ඩායම නියෝජනය කළ ලද නායකවරයා අපේ ක්‍රඩාලවල මිතුපුතුනි ඩැනියල් විටෝරි ඔබට මාතක ඇති උපස්යෝලක් පැලඳ ක්‍රඩා කළ ලද ක්‍රඩකේ අපේ ක්‍රඩාලවල මිතුපුතුනි එවර දෙවන පන්දුවාරයේ නිමාව දක්වන විට ලකුණු සංඛ්‍යාව ලකුණු 12ක් ලෙසයි දැක්වෙන්නේ. තවත් ලකුණු 34ක් ලබාගත යුතුයි තරගයේ ජය ගන්නට පන්දුවාර දෙකක් තුලදී පන්දුවට පහර දෙන NI Brothers ක්‍රඩකීන්ට දියුණු තීරණාත්මක දෙවන පන්දුවාරයේ ක්‍රියාත්මක කරන්නට ආසිප් පන්දුවේ සඳහා කැඳවා තිබෙන ක්‍රඩකයා සුදානම් ආසිප් දිවෙනවා සබ්රි හමුවේ තම පන්දුවාරයේ ප්‍රථම පන්දුව යොමු කරන්නට එවර සබ්රි ෂෝට් පිච් පන්දුවට පුල් පහරක් කෙල කරනවා කෙසේ වෙතත් ඔහුගේ පිටේ පිටතාක්‍රේ පන්දුව දැවටුනේ ප්‍රේක්ෂඩාලවල මිදුපුතුනේ එවර පන්දු යවූ ක්‍රීඩකයාට ප්‍රථම අනතුරු හැකි සංඥාව නිකුත් කරනවා ප්‍රේක්ෂඩාලවල මිදුපුතුනේ මිනිස්සුරුන් විසින් දිවෙනවා ඊළඟ පන්දු යොමු කිරීම සඳහා එවරත් වයිට් පන්දුවක් ලෙසයි සන්ටවන්නේ පායිනට සැහැණ ඈතින් පන්දු ඇදී ගියේ ප්‍රේක්ෂඩාලවල මිදුපුතුනේ ආරම්භක පිතිකරුවා ලෙස ක්‍රීඩා පිටියට සම්බන්ධ වූ ක්‍රීඩකයන් සාප්ට දැඩි වගකීමක් පැවර තිබෙනවා අනිශ්චිත වශයෙන්ම මේ තරගය තුල තම කණ්ඩායම ජයග්‍රහණය කරා මෙහෙවන්නට නම් නිශ්චිත වශයෙන්ම දැන් ක්‍රියාත්මක යුතුයි පැහැදිලිවම තිබෙන පන්දු වාරය තුල නැවතත් සූදානම් පන්දු යවන ලාබාල පන්දු යවන ආසිප් තම සීමාවේ සිට දිවෙනවා රයිට් ආම් රවුන්ඩ් විකට් ආකාරයෙන් අවරයිතාමත් හොඳ පන්දුවක් ආසිප් යොමු කරනු ලැබුවේ ප්‍රේක්ෂඩාලවල මිදුපුතුනි කඩුල්ල දවා ගන්නට සමත්කම් දක්වනවා ඉතාමත් හොඳ පන්දුවක් ගුඩ් ලෙන්ති පන්දුව පතිත කරමින් මැනවින් යොමු කරන්නට සමත්කම් දක්වා ප්‍රේක්ෂඩාලවල මිදුපුතුනි දුර්වල පන්දු දෙකක් යොමු කරත් මේ පන්දුව සාර්ථකව ක්‍රියාත්මක කරමින් නවතත් තරගයට තම කණ්ඩායම අවතීර්ණ කරන්නට සමත්කම් දක්වා දැන් ලකුණු සංඛ්‍යාව දැක්වෙන්නේ ලකුණු 14ක් ලෙසයි දෙවන කඩුල්ල බිඳ වැටෙන විට පන්දුවට පහර දෙන කණ්ඩායමේ තුන්වන කඩුල්ල බිඳ වැටෙන විට ලකුණු සංඛ්‍යාව ලකුණු 14යි අකුපිතිකරුවා ලෙස හමාස් ක්‍රීඩා පිටියට සම්බන්ධ වන්නේ එවර හමාස් සමුයද සාර්ථක පන්දුවක් යොමු කරා ප්‍රේක්ෂඩාලවල මිදුපුතුනි හමාස් සම්පූර්ණයෙන්ම පරාජයට පත්වනවා පන්දුවට පහර දෙන NI Brothers ක්‍රීඩකීන් හමුවේ දැන් දියුණු තාර්චනයක් කෙල කරනවා HA Group කණ්ඩායමේ ක්‍රීඩකීන් එවරත් පහරක් කෙල කරනවා පිටේ පිටතාක්‍රේ පන්දුව දැවටුනේ දෙවන ලකුණ කරා පැතිමාරු කරගන්නට සමත්කම් දක්වන අදක්ෂ කඩුළු අතර තිබයාමක් එවර ක්‍රීඩකීන් දෙදෙනා ප්‍රදර්ශනය කළ ලැබුවේ ප්‍රේක්ෂඩාලවල මිදුපුතුනි ලකුණු සංඛ්‍යාව ලකුණු 16යි දිවෙනවා ඊළඟ පන්දු යොමු කරන්නට එවරත් සාර්ථක පන්දුවක් මැනමින් යොමු කරා සම්පූර්ණයෙන්ම පරාජයට පත්වනවා එම පන්දුව තුලදී ප්‍රේක්ෂඩාලවල මිදුපුතුනි හමාස් සමුවේ ඉතාමත් හොඳ පන්දුවක් දැන් පන්දුවාර 3ක් නිමාව දක්වන විට ලකුණු සංඛ්‍යාව දැක්වෙන්නේ ලකුණු 16ක් ලෙසයි තවත් ලකුණු 30ක් ලබාගත යුතුයි තරගයේ ජයග්‍රහණය කරන්නට අවසන් පන්දුවාරය තුල අවසන් පන්දුවාරයේ ක්‍රියාත්මක කරන්නට ආබිරියාස් පන්දු යැවීම සඳහා කැඳවා තිබෙන ක්‍රීඩකයා
Abriaske Pratama Pandodama Saprike Peta Pratmakona Prekadalo Midiputunia Kashania Lofta District Drive Pandu Para Kelikan Labu Pulenti Pati the Pandota Malakdu had some Kalakdu Sankia Lakdu Sideka Takai Hilana that Lakdu Sankiava Avratashania Pulpara Prekadalo Midiputuni Takuna Preveg Kari Pitikaru Madapel Soimat Karana the Kada Pitiata Praise to Supreme our son Panduare Tule Tama Pita Hondi Shabdana Gana Kariak Piniani then Tarage Chai Ganatam Pandutuna Tuladi Lakuda Hata Klabaga de Tui Pandutuna Tuladi Lakuda Hata Kashatabe Abria Sudana Pandianata Divina Milanga Pandio Mukirim Sanda Sabriamwe Brapai Nahariana Pandua Tarmak then Abria speeded it has to be sitting a precadal Limidutuni mother Sabri Electra Devantai Paral Deka Ko Hamwe Divina Milanga Pandio Mukirim Sada Everaita Maton the Pandua Karadar Kari Pitikarwa Sabrige Kadula Dava Kanata Samat kam dakkana prekadalo limiduputuni then white pandu nipandu arenata me tarange වැඩි ගෞරව හිමි කර ගන්නට සමත්කම් දක්වා තිබෙනවා පන්දු රකින්න එච්.ඒ. ගෲප් ක්‍රීඩකයින් එවගේම වෙහෙරබැන්ද පුරවරේ වෙහෙරබැන්ද ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගමාලාව තුල ප්‍රේක්ෂකාලවල මෙතපුතුනේ මේ තරගමාලාව පුළුල් තිරයක් කරා මේ තරගමාලාව සජීවී විකාශයටද ලක්වනවා ප්‍රේක්ෂකාලවල මෙතපුතුනේ නිශ්චිත වශයෙන්ම ජාත්‍යන්තර ක්‍රිකට් තරගයක අත්දැකීම් ලබා දී තිබෙනවා ඔබ පුරවරේ ප්‍රේක්ෂකාලවල මෙතපුතුනේ මෙහි සංවිධායක මණ්ඩලය ඔබ දන්නවා ලොව කොතැනක සිටියත් මේ තරගමාලාව සජීවීව සුපැහැදිලි දසුන් මේ තරගමාලාවේ වන සියලු දේ මේ විට සජීවී මුදා හැර තිබෙන්නේ ප්‍රේක්ෂකාලවල මෙතපුතුනේ වේරබැන්ද පස්සල් ක්‍රීඩා පිටිය තුල සිට ඔබ පුරවරයට නැකම් කියන ලද සජීවී කරුවන් ප්‍රේක්ෂකාලවල මෙතපුතුනේ රිස්ලාන් ප්‍රමුඛ කිනිස්පෝර්ට් ලයිව් හරහා මේ තරගමාලාව සජීවීව මුදා හැර තිබෙන්නේ වර්තමානයේ තුල සැහැල්ලු පන්දු ක්‍රිකට් කෙත අසතනවා සජීවීකරණය තුලින් ප්‍රේක්ෂකාලවල මෙතපුතුනේ මෙහි රිස්ලාන් මහතා ප්‍රමුඛ කිනිස්පෝර්ට් ලයිව් ආයතනයේ පිළිබඳව කතා කරන විට ප්‍රේක්ෂකාලවල මෙතපුතුනේ ඔබ ගම්පුරවරයටත් අභිමානයක් එකතු කර පුද්ගලයෙක් ලෙස අභිවාදයෙන් හඳුන්වා දීමට හැකියාවක් තිබෙනවා ඔබ ගම්වැසියේ ප්‍රේක්ෂකාලවල මෙතපුතුනේ